දූෂණ චෝදනා එල්ල වෙලා තිබෙන හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාව බේරගන්න ගිහිල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසියම් අකරතැබ්බයකට මුහුණ පා තිබෙන බව වාර්තා වෙනවා. මොකක්ද මේ අකරතැබ්බය? ඒ පිළිබඳ තොරතුරු තමයි මේ වීඩියෝවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ. 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලාස් කොමිසම මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගුරු කර තිබෙනවා. මේ නඩුතරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉක්ුදා මාධ්‍යවලට ප්‍රකාශයක් සිදු කරලා තිබුණා. ඒ ප්‍රකාශය තුළින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා පළාත් සභාවල ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කර ගැනීමට ප්‍රධාන අමාත්‍යවරුන්ට බලය ලබා දෙමින් 2016 වසරේ තමාද අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා කියලා. ඉතින් මේ චක්‍රලේඛය හරහා චාමර සම්පත් දසනායක මහතා කළ ක්‍රියාව නීති විරෝධී ක්‍රියාවක් වශයෙන් අර්ථකථනය කරන්න බැහැ කියලයි හිටපු ජනාධිපතිවරයා තමන්ගේ මාධ්‍ය සාකච්ඡාවෙන් සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ කාරණා පිළිබඳව පසුගියදා අල්ලාස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. අල්ලාස් කොමිසමේ නිලධාරීන් මේ අතර අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මාස 22 වෙනිදා බව. නමුත් චාමර සම්පත් දසනායක මහතා මේ වරද සිද්ධ කරලා තිබෙන්නේ 2016 වසරේ පෙබරවාරි මාස 29 වෙනිදා බව තමයි අල්ලාස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන මේ චක්‍රලේඛය නිකුත් වීමට මාස 9කට පමණ පෙර තමයි චාමර සම්පත් දසනායක මහතා මේ වරද සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන චක්‍රලේඛය මේ කතාවට අදාළ නොවන බවත් මේ තුලින් චාමර සම්පත් දසනායක මහතා කළ ක්‍රියාව නිවැරදි වීමක් සිද්ධ නොවන බවත් අල්ලාස් කොමිසම අධිකරණයට දන්වා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලාස් කොමිසම සඳහන් කළා රනිල් වික්‍රමසිංහ මහතා සිද්ධ කළ මේ ප්‍රකාශය පිළිබඳව ඒ මහතාව අල්ලාස් කොමිසමට හැඳවා ප්‍රකාශයක් සටහන් කරගත්තා කියලා. ඒ ප්‍රකාශයට අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කළ දිනය පිළිබඳව මනා අවබෝධයකින් තොරව තමයි රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවලට මේ ප්‍රකාශය සිද්ධ කර තිබෙන බව අනාවරණය වූ බවත් අල්ලාස් කොමිසම අධිකරණයට සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රකාශය නිසා විමර්ශන වලට කිසියම් බලපෑමක් සිද්ධ වී ඇති බවත් මේ විමර්ශන ඉතා නීති විරෝධී ආකාරයට සිද්ධ කරන බවට වික්‍රමසිංහ මහතා අල්ලාස් කොමිසමට එරෙහිව මහජනතාව තුළ කිසියම් මතයක් ගොඩනැගීමට ක්‍රියා කර ඇති බවත් එම කොමිසම අධිකරණයට දන්වා සිටියා. නමුත් අල්ලාස් කොමිසම එල්ල කරන මේ චෝදනා සියල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටින්නේ අල්ලාස් කොමිසම තමන් දක්වූ කරුණු පිළිබඳව අධිකරණය නොමග යවමින් කරුණු ඉදිරිපත් කරන බව. මේ සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥවරුන්ගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා තම මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. මෙවැනි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැතියි.